සුදත් රැකියාව කළේ මල් ශාලාවක රියදුරෙකු ලෙසය. ඕනෑම මොහොතක මිනියද රැගෙන සුදත් වෑන් රථයෙන් පිටත්ව යන්නේ තනිවමය. බොහෝ දිනයන් වලදී මෙම කටයුත්ත ඔහුට පැවරුණේ රාත්‍රී කාලයේදීය. එහෙත් ඔහු කිසිදු පැකිලීමකින් තොරව එයට ඉදිරිපත් වන්නේ දැඩි සිතක් ඇත්තෙකු ලෙසය. මේ දිනද රාත්‍රියේ මල් ශාලාව වෙත මිනියක් රැගෙන දී තිබුණේය. ඔහු රිය අනතුරකට ලක්ව මියගොස් සිටි තරුණයෙකි. මිනිය එම්බාම් කරන තුරු සුදත් මල් ශාලාවේ අසුනක් මත හිඳ මත්පැන් ස්වල්පයක් පානය කළේය. ගමන පිටත් වීමට පෙර මෙසේ මත්පැන් පානය කිරීම සුගත්ගේද සිරිතකි. මේ වන විට වේලාව රාත්‍රී 10ට ආසන්න වෙමින් තිබුණි. මිනිය එම්බාම් කර අවසන් වූ පසු මිනී පෙට්ටිය ඔසවා වෑන් රථයට ඇතුළු කරන ලද්දේ මල් ශාලාවේ සේවකයන් කිහිප දෙනෙකු විසිනි. අනික් ආම්පන්නද වෑන් රියට දැමූ පසු ගමන පිටත් වීම සඳහා සුදත් අසුනින් නැගී සිටියේය. සුදත් මිනී අරන් යන්න තියෙන්නේ දෙල්තොට ගමට. දෙල්තොට පාලම පහු කරපු ගමන් හම්බවෙනි දෙවැනි ගෙදරට තමයි මිනී අරන් යන්න තියෙන්නේ. මල් ශාලාවේ අයිතිකරු වූ මාරසිංහ කීවේය. හොඳයි මහත්තයා. එසේ කියූ සුදත් වෑන් රථයට ගොඩ වී එය පණ ගන්වා දෙල්තොට ගම්මානය බලා පිටත්ව ගියේය. ප්‍රධාන මාවතෙන් දෙල්තොට ගම්මානයට රථය හරවන විට වේලාව රාත්‍රී 11:30 පමණ වී තිබුණි. සුදු කොඩියක් ඉහළ එල්ලෙමින් තිබුණු බව වෑන් රථයේ ආලෝකයෙන් සුදත් දුටුවේය. අඳුරු පටු අබලන් මාවතක් වූ එහි රථය ඉතා සෙමින් ධාවනය කිරීමට සුදත්ට සිදුවිය. නොරිස්සුම් සහගත සිතින් යුතුව ඔහු රථය ඉදිරියට රැගෙන ගියේය. අමාවක රැයක් වූ මෙදින මුළු පරිසරයේම අඳුරු ගුප්ත ස්වභාවයක් ගෙන තිබුණි. මාවත දෙපසද එතරම් නිවාස පිහිටා නොතිබුණු අතර දැවැන්ත වෘක්ෂලතාවන් මාවත දෙපස සුලභ විය. මෙසේ ගමන්ගත් රථය එකවරම දරුණු ගැස්සීමකට ලක් වූයේ එය මාවතේ දකුණු දෙසට හැරෙමින්. ශනිකව තිරිංග පැඩලේ පෑගූ සුදත් රථයට කිසිදු හානියක් නොවන අයුරින් නවතා ගැනීමට සමත් විය. විදුලි පන්දම දල්වාගත් සුදත් වෑන් රථයෙන් බැසගත්තේ සිදු වූයේ කුමක්ද යන්න සොයා බැලීමටය. ඔහු විදුලි පන්දම රථයට එල්ල කරමින් පරීක්ෂා කරන විට එවිට ඔහුට දැකගන්නට හැකි වූයේ පිටුපස එක් ටයරයක හුලන් නොමැති බවය. ෂිට් කරුම වෙලාව. සුදත් කීවේ ටයරයට පා පහරක් එල්ල කරමිනි. ඔහු සිය අත් ඔරලෝසුවෙන් වේලාව පිරික්සුවේය. වේලාව මධ්‍යම රාත්‍රී 12 වී තිබිණි. ඉක්මනින් ටයරේ මාරු කරගත යුතු බැව් සුදත් වටහා ගත්තේය. ඔහු අවට විපරම් කර බැලුවේ උපකාරයක් පැතිය හැකි අයෙක් සොයා ගැනීමටය. එහෙත් එම හිසව්ව තුළ කිසිදු නිවසක් හෝ පෙනෙන්නට නොතිබිණි. සුදත් මෙසේ සිටින අතර වාරයේ මාවත දෙසින් අවතාරයක් මෙන් යමෙක් වෑන් රථය අසලට ඇදී ආවේය. පැවති අඳුර හේතුවෙන් එම පුද්ගලයා සුදත් අසලට පැමිණෙන තුරුම සුදත් ඔහුව නොදුටුවේය. මොකද අයියේ වෙලා තියෙන්නේ? පැමිණි තැනැත්තා එසේ අසද්දී සුදත් තිගැස්සී ගියේය. ඔහු විදුලි පන්දම ආගන්තුකයා වෙත එල්ල කළේය. පැමිණ සිටියේ තරුණයෙකි. තරමක් උස් වූ ඔහු සිහින් දෑරී අයෙක් විය. බලන්න මල්ලි, හර්ස් එකේ ටයර් එකක් ගිහින්. මේක ඉක්මනට දාගන්න ඕනේ. සුදත් කීවේ ආගන්තුක තරුණයා දෙස විමසුම් බැලුම් හෙළමින්. ඉන්න මං උදව් කරන්නම්. තරුණයා කීවේ. හොඳයි මල්ලි, ඉන්න මං ජැක් එක ගන්නකල්. අඩ හෝරාවකට පමණ පසු ටයරය මාරු කිරීමට ඔවුන් දෙදෙනාට හැකි විය. අනේ බොහොම ස්තුතියි මල්ලි. මම දැනටමත් පරක්කුයි. මලගෙදර මිනිස්සු මරණේ ගේනකල් බලන්න ඇති. ඔයත් යන්නේ ඒ පැත්තට නම් මාත් එක්ක යන්න පුළුවන්. සුදත් කීවේය.
නෑ අයියේ මං මෙතනින් එහා කනත්ත පාරේ යන්නේ. මලගෙදරට තව කොච්චර දුරද? තව කිලෝමීටර් එකහමාරක් විතර යන්න තියෙනවා. දෙල්දොට පාලම පහු කරපු ගමන් හම්බ වෙන දෙවෙනි ගෙදර. එසේ කිව් තරුණයා අඳුරේම පිටත්ව ගියේය. ඔහු ආලෝකයක් නොමැතිව මෙසේ අඳුරේ ගමන් කරන්නේ කෙසේද යන්න සුගත් සිතන්නට විය. සුදත් තරුණයා ගමන් කළ දෙසට විදුලි පන්දම එල්ල කළේය. පුදුමයකි. ඔහු පෙනෙන්නට නොවීය. මෙතරම් ඉක්මනින් ඔහු නොපිනී ගියේ කෙසේද? නුහුරු බියක් සුදත්ගේ සිතට ගලා ආවේ නිරාසයෙන්. මේ වන විට ඔහුගේ විරි සිඳී ගොස් තිබුණි. ඔහුගේ දැස් දිව ගියේ වෑන් රථයේ පිටිපස වූ මිනි පෙට්ටිය වෙතය. එදෙස බැලූ ඔහු දිගු හුස්මකින් ලය සැහැල්ලු කරගැනීමට උත්සාහ කළේ. මොහොතක් එලෙසම සිටි සුගත් අවසානයේ වෑන් රථයට ගොඩ විය. රථේ පනගන්වා ගත් ඔහු මාවතී ඉදිරියට ගමන් කළේය. දෙල්තොට පාලම පසු කෙරූ ඔහු වෑන් රථය මරණය සිදු වූ නිවසේ ගෙමිදුල දක්වා රැගෙන ගියේය. ඔහු එහි ළඟාවන විට වෙලාව අලුයම එකද පසු වී තිබුණේය. මොකද මල්ලි මෙච්චර පරක් වුණේ? සුදත් රථයෙන් වසිත්ම මැදිවියේ පසු වූ පුද්ගලයෙක් ඇසුවේය. මගදී හර්සගේ ටයරයක් ගියා. ඒක දාගෙන මෙහි ආවේ. සුදත් කීවේ රථයේ පිටුපසට ගමන් කරමින්. රැස්ව සිටි පිරිස මරණයේ නිවසට රැගෙන යෑමට කටයුතු කළේය. නිවසේ සාලයට මරණය ඇතුළු කළ මොහොතේ ඥාතීහු වැළපෙන්නට වූයේ මුළු නිවසම දෙවනක් කරමින්. මිනි පෙට්ටිය තැන්පත් කෙරූ පසු සියලු දෙනාගේ සෝසුසුම් මධ්‍යයේ එහි පියන්පත් සුදත් විවර කළේය. දුටු දසුනින් සුදත්ගේ සිරුරේ ලොමු ඩැහැගැන්විය. ඔහුට ඇති වූ භීතිය වචනින් පවා විස්තර කළ නොහැකි වී. මිනි පෙට්ටිය මත වැතිරී සිටින්නේ මීට සුළු මෙහොතකට පෙර තමාගේ උපකාරයට පැමිණි තරුණයා නොවේද? ටයරේ මාරු කර ඔහු අඳුරේම පිටත්ව ගිය බැව් සුදත් මෙනෙහි කළේ. ඔහුට ගමන් කිරීමට ආලෝකය පවා අවශ්‍ය නොවිය. දෙවියනේ. එසේනම් මේ මියගිය තරුණයාම තමාට උපකාර කිරීමට පැමිණ ඇත. මේ ඇදහිය හැකිද? සුදත් කිසි දිනක මෙවැනි අත්දැකීමකට මුහුණ පා නොතිබිණි. එබැවින් ඔහුගේ සිත බිහිතියෙන් වෙලී ගොස් තිබුණේය. ඔහු නැවතත් මිනි පෙට්ටිය මත වැතිරී සිටින තරුණයා දෙස බැලුවේ සැලෙන හදවතින් යුතුවය. තරුණයා ඉතා ශාන්ත අයුරින් එහි වැතිරී සිටියේය. තවත් එදෙස බලා සිටීමට තරම් සුදත්ගේ සිත එඩිතර නොවීය. මේ මොහොතේ නිවසින් පිටත්ව යෑමටද ඔහුගේ සිතේ ශක්තිය නොතිබුණේය. එළිවන තුරුම මෙහිම සිටිය යුතු යැයි ඔහු සිතුවේය. මෙසේ සිතමින් සුදත් නිවසින් පිටතට පිවිසියේ සිහිවිකල් වූ එකු ලෙසිනි.